Just a bit further. What's that sound? Incoming. Brace yourself. We need help. Call it in. Everyone okay? Yes, thank God. Let's get out of here. දැන් මොහොතක් සිතන්න ඔයාලා ඇත්තට වාහනයක ඉන්න වෙලාව එකපාරටම මේ මීටර් කීපයක් දුරින් දෙවන්ත බැලිස්ටික් මිසයිලයක් පුපුරලා යනවා. ඔව් 2026 මාර්තු 1 වෙනිදා ඇත්තට ජෙරුසලම අසල මේ වගේ සිද්ධියක් සිද්ධ වුණා. ඒක ඇත්තට වාහනේ 5 දෙනෙක් කියලා ඉඳලා තිබ්බා. ඉතින් එතන ඇත්තට මේ වාහනේ උනේ ඇත්තට BYD Atto 3 රථය. ඒක තමයි සුවිශේෂී කරුණ. ඉතින් ඒ පිපිරීමේ ප්‍රබලතාවය කොහොමද කියනනම් විශාල වලක් එතන අපි දැක්කා හැරිලා තිබුණා. ඒ වගේම වාහනේ වීදුරු මේ ග්ලාස් කුඩු වෙලා බැලුන් සියල්ලම ක්‍රියාත්මක වෙලා තිබුණා. ඉතින් මේ කාරණාව දැන් දන්නේ නිවුස් එකක්. ඉතින් අපි මේක වීඩියෝ එකක් විදිහට ගේන්න කල්පනා කරා. ඉතින් නමුත් මෙතන අතර තියෙන පුදුම සහගත දේ තමයි අපිට විස්තර කරන්න අවශ්‍යතාවය වුණේ. ඉතින් වාහනේ ඇතුළු ඉඳපු 5 දෙනාම කිසිම ජීවිත හානියක් නැතුව ඇත්තට මේකෙදි බේරිලා තිබ්බා. ඩ්‍රයිවර්ට යම් පොඩි තුවාලටයක් වෙලා තිබ්බා. අනිත් අය ඇත්තට ෂොක් එකක් විතරක් එක්ක බේරිලා තිබ්බ හැමෝම. ඉතින් BYD Atto 3 රථයේ තියෙන ඉන්ජිනේරින් එක මොකද්ද මෙවැනි අනතුරකදී මගින් ආරක්ෂණය කොහොමද කියන කාරණාව අපි අද තාක්ෂණික කාරණා තුනක් අතරින් සාකච්ඡා කරන තමයි මේ වීඩියෝ වලට ගේන්න කල්පනා කරේ. මොකද මෙහිදී අපිට සඳහන් කරන්න ඕන ඇත්තට ඉතින් මේ වීඩියෝ සකස් කරලා තියෙන්නේ ප්‍රසිද්ධියට පත් වෙච්ච ඡායාරූප සහ වාහනේ තියෙන තාක්ෂණික දක්ෂ විශ්ලේෂණය කිරීමෙන් ඉතින් පිපිරීමේ ස්වභාවය පිළිබඳ නිල වාර්තා අනුව මේක වෙනස් වෙන්න පුළුවන් කියන එක අපි මතක් කරනවා. හොඳයි ඔයාලා මේ ඡායාරූප වල දකින්න ආකාරයට පිපිරීම සිදු වෙලා තියෙන වාහනයට මීටර් කිහිපයක් නුදුරින් ඉතින් BYD Atto 3 රථයේ පිටතින් විශාල හානියක් සිදු වී තිබෙනවා. ඉතින් ඒ වගේම මේ එතන මේ විශාල වලක් හැරලා තියෙන ආකාරය දකින්න මේ ඡායාරූපවල. ඉතින් නමුත් ඕනෑම බරපතල අනුතරගත ඉංජිනේරුවන් වඩාත් අවධානය යොමු කරන්නේ සර්වයිවල් ස්පේස්. එහෙම නැත්නම් ඇත්තට මගින් සිටින කුටීරය. පැසෙන්ජර් සෙල් එක එහෙම නැත්නම් අපි කියන ඉතින් මේ අවස්ථාවේදී ඇත්තටම මගේ කුටීරය කිසිදු බිඳ වැටීමකින් තොරව ඉතා හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා කියලා අපිට පේනවා. ඉතින් ඇත්තට වාර්තාවල තිබුණේ ඇත්තට ඒ අනතුරෙන් ඩ්‍රයිවර් පමණක් සුළු තුවාල ලැබලා අනිත් අය ඉතා මේ ආරක්ෂිතව බේරී තිබුණ කාරණාව. ඉතින් මේක ඇත්තට සුවිශේෂීම අවස්ථාවක්. හොඳයි අපි ඊට පස්සේ ඇත්තට ටෙක්නිකල් ඩීප් ඩයිව් එකක් කරලා බලමු මේ සම්බන්ධව. ඉතින් Atto 3 රථයේ ප්‍රධාන තාක්ෂණික අංග 3ක් මේ සඳහා දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් අපි පළවෙනි කාරණාව විදිහට අපි ඔයාලත් එක්ක කතා කරනවා high strength safety cage එක. ඉතින් අපි ඔයාලා මේ රූපේ දකින ආකාරයට වාහනය පිලස් 3කට අපි වෙන් කරන්න පුළුවන්. ඉදිරිපස සහ පැසෙන්ජර්ස් ඉන්න සහ පිටිපස කොටස. ඉතින් ඇත්තට මේ ඡායාරූප වල අතර ඒ පිලස් 3ම ආරක්ෂිතව මේ බේරිලා තියෙනවා. ඉතින් BYD සමාගම ඇත්තට තමන්ගේ platform 3.0 කියන තාක්ෂණයෙන් තමයි ඒගොල්ලන්ගේ වාහනවල බොඩි ස්ට්‍රක්චර් එක නිපදවන්නේ. 85%ම මෙහිදී ඇත්තට වාහනේ හයි ස්ටිල් යොදාගෙන තමයි මේ පිල B එක ඇත්තට නිපදවලා තියෙන්නේ. ඉතින් ඔබ මේ ඡායාරූපය බැලුවොත් පේනවා ඇති වහලේ දරා සිටින ඒ පිලස් 3 හානි වෙලා නැති හින්දා ඇත්තට ඒක බිඳ වැටිලා නැහැ. ඉතින් ඒකත් එක්ක වාහනේ දොරවල් සාමාන්‍ය විදිහට විවෘත කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසා මෙතන මගින් ඉක්මනට අපිට එළියට ගන්න හැකි වෙලා තියෙනවා. හොඳයි දෙවෙනි සුවිශේෂී කාරණාව තමයි ඇත්තට ප්‍රසිද්ධ බ්ලේඩ් බැටරි එක. ඉතින් බොහෝ දෙනෙක් බය වෙන කාරණාවක් තමයි අනුතරකදී මේ EV බැටරියක් ගිනි ගනී කියලා. නමුත් ඇත්තට බැටරියේ භාවිතාවයන් අතර ලිතියම් අයන් ෆොස්ෆේට් කියන තාක්ෂණ රසායන විද්‍යාව. ඉතින් ඔයාලා මේක දන්නවා. ඉතින් සාමාන්‍ය ලිතියම් බැටරි වලට වඩා මේ ඉතා ස්ථායි. එතකොට අධික රස්නයක් වුණත් දරා ගැනීමේ හැකියාව ඇත්තට මේ බැටරි සතු. ඉතින් ඔයාලා අපි කලින් වීඩියෝ වල පෙන්නපු වගේ ඒ ටෙස්ටිං ඔක්කොම එයාලා ඉතා හොඳින් පාස් කරලා තියෙනවා. ඉතින් ඒක මේ කාරණාව විදිහ අතර ඉවහල් වෙලා තියෙන කියලා බලමු. ප්‍රහාරයේ රස්නය කම්පනය හැමයි බැටරිය ගිනි නොගෙන ඇත්තට ආරක්ෂා වෙලා තියෙනවා කියන එක අපි නිවුස් වලින් දැක්කා. ඒ වගේම බැටරිය අතර පිහිටලා තියෙන්නේ ෆ්ලෝ එකේ තනිකර. එතකොට වාහනේ ශක්තිමත් භාවය නිසා අතර මේ එහෙම නැත්නම් රිජිඩිටි කියන එක මේ තවත් වැඩි වෙලා තියෙනවා මේ වාහනේ. හොඳයි අනෙක් වැදගත්ම කරුණ තමයි ඇත්තට පිපිරීමෙන් පසුවත් වාහනේ හැසාඩ් ලයිට් ක්‍රියාත්මක වෙමින් පැවතුනා කියලා අපි දැක්කා. ඉතින් මේන් අදහස් කරනවා වාහනේ ඉතින් low voltage electricity පද්ධතිය සහ safety electronics කියන පද්ධති දෙකම දරුණු කම්පැනියකින් පස්සෙත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් මේ පද්ධති අතර අනතුරු මේ නිසාම ඇතර දොරවල් විවෘත කරලා ඉක්මනට පැසෙන්ජර්ස් එළියට ගැනීම හැකියාව ඩෝ අන්ලොක් වෙන ඒ සියල්ල ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් මේක ඊටම සුවිශේෂී කරුණක්. මේ වගේ අනතුරකදීත් කොහොමද මේ ඉලෙක්ට්‍රොනික්ස් රෙසිලියන්ස් එක ඇතර මේ වැඩ කරේ කියන එක.
ඉතින් මේ කාරණාවත් එක්ක ඉතින් ඔයාලගෙන් අපි ප්‍රශ්නයක් ඔයාලට යොමු කරනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ අනතුරකදී ගැසලින් එහෙම නැත්නම් පෙට්‍රල් ඩීසල් වාහනයක් මෙවැනි ප්‍රහාරයට මේ විදිහටම ලක් වුණා නම් මගින් ආරක්ෂා කරයිද? ඔබගේ අදහස අතර පහල කමෙන්ට් කරන්න. ඉතින් අපි ඒක මේ විශ්ලේෂණය කරමු. මේක හැමෝගෙම දැනගැනීම පිණිස වැදගත් වෙයි. ඉතින් අවසානයේ අතර මට කියන්න තියෙන්නේ දීවැඩි සමාගමේ ප්‍රධානී GM කෙනෙක් අතර කියලා තිබ්බ safety is the ultimate luxury කියලා. ඉතින් ඇත්තට අපි වාහනයකින් අපි ලංකාවේ අය විදිහට වාහනය ගනිද්දි බලාපොරොත්තු වෙන්නේ මේක පෙට්‍රල් කීයක් කරයිද, රේන්ජ් එක එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් න රේන්ජ් එක කොහොමද, ස්පීඩ් එක මොන වගේ වෙයිද, මෙවැනි තීරණාත්මක කරුණු තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තට ඉතින් ඊට වඩා මේ වගේ දෙයකදී අපිට දැන් අවශ්‍ය වෙනවා වාහනයේ ශක්තිමත්භාවය සහ ආරක්ෂාව කොච්චර තියෙනවද කියන කාරණාව ගැන හිතන්න. ඉතින් ඔබත් වාහනයක් ගන්න ඉනවා අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ලංකාව මෙවැනි අනතුරක් තියෙන රටක් නොවුනත් අපිට වෙන අනතුර ගැන කිසිම වෙලාවකට අක්ෂේරුවක් කරන්න බෑ. මොන වගේ අනතුරක්ද කියන හින්දා ඔයාලා අනිවාර්යෙන් තමන්ගේ වාහනේ ගනිද්දී ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. රේන්ජ් එක සහ ඒ පෙට්‍රල් වැඩ කරන රේන්ජ් එක EV එකක් නම් රේන්ජ් එක ගැන සැලකිලිමත් වෙනවට වඩා ඉතින් අතන මේ වගේ කරුණු අපි හැමදාම බයිට් පාත් channel එක තුලින් ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් ඔයාලා අපිට පහලින් කමෙන්ට් කරන්න ඔයාලගේ අදහස. ඒ වගේම ඔයාලා මේ වගේ තවත් වාහන ගැන නිවුස් දැනගන්න ඕන අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් හැමෝටම සුබ දවසක් වේවා.